Hi ළමයි කොහොමද ඔයාලට ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් මගේ YouTube channel එකෙන් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. ඉතින් වෙනදා කරන වීඩියෝස් වගේ නෙමෙයි මේක. ටිකක් වෙනස්. මම හිතනවා මේක fun වෙයි කියලා. ඉතින් ළමයි වීඩියෝ එක ගැන කියනවා නම් හුඟක් දවස් මම ආසාවෙන් හිටියා මේ වීඩියෝ එක කරන්න. මොකද නිකන් මේක ට්‍රෙන්ඩ් එකක් වගේ ගිහිල්ලා තියෙනවා. මම වීඩියෝස් දෙක තුනක් දැක්කා. හැබැයි මේක චුට්ටක් weird. ඉතින් කමන්නේ ළමයි. ඉතින් අපි කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් try කරන එක ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඉතින් ඔයාලා දන්නා pregnant කාලේ අම්මලාට එක එක ආසාවල් එනවා. එක එක weird කෑම රහ බලන්න හිතෙනවා. ඉතින් මට හිතුණා ඒ වගේ කෑම ටිකක් try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් එකයි අද මම ඔයාලට මගේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ. ඉතින් මම try කරන්න යන්නේ කෑම. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා. හරි ළමයි ඉතින් ඔන්න මම try කරන්න යන්නේ. try කරන්න කලින් ඩස්බින් එකක් ගන්න. මොකද මම කන කෑම මටවත් කන්න බැරි කෑම. ඉතින් ඒක හින්දා සමහර විට emergency ඕන වුණොත් කියලා මම ඩස්බින් එක මුලින්ම ගත්තා. මුලින්ම ළමයි pickles ඔයාලා දන්න ඇති මේවා පොඩි පිපිඤ්ඤා අච්චාරු කියලා කියන්නේ මේවා ළමයි විනාකිරි වල පුඟවල තියෙන්නේ. දැන් මම කන්න යන්නේ pickles එක peanut butter. මම ඇත්තටම peanut butter කන්න ආස නෑ ළමයි. මට ඒක සෙට් වෙන්න ඕනේ නේ අප්පිරියයි. ඒත් එතන try කරන්න ඕනේ. ඔයාලා ළමයි ලුණු වැඩි අතිරහ කනවා වගේ. peanut butter වල තියෙන්නේ අර අතිරස රහ. ඒක තියෙන තරම් අපිරිය නෑ. ඒක හොඳයි. ඊළඟට ළමයි කිරි මම සුදු කිරි බොන්න ආස නෑ. කිරි chips. මේක නිකන් පොවන් කනවා වගේ වැඩක් වෙන්නේ. chips එක මට ඒක මම ඉන්න බලමු. ඒක හරියන්නේ නැහැ බස්. ඒක හරියන්නේ. ඊළඟට ළමයි mushrooms Nutella මම අරගෙන තියාගත්ත ලේසියට මේ දෙක මෙහෙම කාලා පේනවද කන්න තියෙන්නේ. පිරියාවක් නෑ. අවුලන්නේ රසයි. හොඳයි ඒක. ඊළඟට ළමයි බිස්කටුවේ නියුට්‍රලයි ඒක නම් ඉතින් කොහොමත් සාමාන්‍යයෙන් මම කනවා. ඒක මට කිසි ප්‍රශ්නයක් නෑ ළමයි.
ඊළඟට ළමයි චීසුයි මී පැණි. try කරමු. cheese. පෙනවද cheese? මී පැණි. Itu shape, raulan. Pegat mengasai. Hොඳයි. ඒකත් හොඳයි. තව දෙයක් කියන්න ඕන ළමයි තාම අමාරු කෑම try කරේ නැහැ. ඉස්සරහට තමයි අමාරු කෑම එන්නේ. දැන් පාන් ටෝස් කරලා ඔලිව් වැට එක. මේක සාමාන්‍යයෙන් ළමයි මම සයිප්‍රස් ඉද්දි නම් බ්‍රෙක්ෆාස්ට් එකට කාලා තියෙනවා. එහි ගොඩක් අය ඔලිව් වැට කනවා. ඉතින් ඒක හින්දා මේක මම මාරම ආසයි. ඔයාලට පේනවා ඇති මේ කොළ පාට ගෙඩිය තමයි රසම ළමයි කළු පාට ගෙඩියට වඩා. ඉතින් ඒක මට නෝමල් දෙයක්. මම ඇත්තටම ආසයි ඒකට. මේක සෝල්ටි. ඉතින් ඒක හින්දා බලමු. මට ඒ රස තාම මතකයි. මම ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි බලාගත්තේ. ඉතින් හැමදාම උදේට චීසුයි ඔලිව් වැටයි පානුයි තමයි කන්නේ. ඉතින් මේක මට සාමාන්‍ය දෙයක්. මම ඇත්තට මේකට ආසයි. කොහොමද? ඊළඟට ළමයි මයෝනිසුයි තක්කාලි. තක්කාලිත් මම ආසම නැහැ. කෑමකට දාලා කනවා මිසක් නිකන් ගන්න ආසම නැහැ. සලාදයකටවත් මම තක්කාලි දාන්නේ නැහැ. අපේ අම්මා ඉතින් බයිනෝ ඉතින් මේ හෙල්ති කෑම කන්නේ නැහැ නේ උඹලා කියලා. කරන්න දෙයක් නැහැ මම ආස නැහැ. හරි අපි try කරමු. මයෝනිස් එක කාලා ළමයි ඒකේ මයෝනිස් නැහැ. මේ බෑ ළමයි. මෙන්න හොඳයි. ඉතින් මම තක්කාලි කන්න ආස නැහැ. ඊළඟට ළමයි මස්ටර්ඩ් ක්‍රීමුයි දොඩනේ. අපි බලමු try කරලා. දොඩන් කිව්වට මේ නාරක. අවුලක් නෑ ළමයි මස්ටර්ඩ් එකේ සැර දැනෙන්නේ නෑ දොඩන්ගේ රහට. ඔය වෙන්නේ එක අවුලක් නෑ ෂේප්. හොඳයි. ඊළඟට දරුවනේ තක්කාලි සෝසුයි අපලු මං කැලක් අයින කාලා තියෙන්නේ. මේ try කරමු. අනේ වෙනම ලඩක් ඇදෙනවා මේවා කාලා මට. වැඩි වුණාද මන්දා? අයෝ. ඔබට පේනවද ලස්සන දසුන? ඒකත් අවුලන්නේ රසලම. ඇත්තටම රස. ඊළඟට පිපිඤ්ඤායි චීසුයි. පෙනනේ මම චීස් මෙතෙන්ට දාගත්තා. අනේ කණ්ඩයනේ
Một lần nè hả? Một lần nè cô đó. Một lần nè. Ship. Agak හොඳයි. ඊළඟට සලාද කොලයි මයෝනිසුයි. සාමාන්‍යයෙන් මම ඔය සාමාන්‍යයෙන් ගෙදර ගීරෝසේම හදද්දී ඔයාලා කියන්නේ ෂවර්මා කියලා. ඉතින් ඒව හදද්දී සාමාන්‍යයෙන් මම මයෝනිසුයි සලාද කොලයි යූස් කරනවා. සාමාන්‍යයෙන් මම ආසයි රසට මෙහෙම ආලේප කරනවා. Okay. Mami, kamu kan alam. Ini kan rasa ide tiga tiba nanti. ඊළඟට දෙල්ලක් මේ දෙහි නෙමෙයි ලෙමන් ළමයි කවුද ලෙමන් කන්නේ ඕකේ try කරමු ලෙමන් කාලා මේ මනම් දෙහි කෑලා කොහමද ඒද කාලා ඔලන නේ ඔව් ඊළඟට sorry පිටරයි ජෑම් මම මේ බිත්තරේම කන්න බැලමයි කපා ගන්නවා බිත්තරේ කපාගෙන කපාගත්තා ජෑම් කොහොමද කියනවා ඊළඟට ළමයි කෙසෙලුයි තක්කාලි සෝසු ඕකේ පොඩි ආරාම ගත්තා අනේ හරිනේ අනේ කත් හරි ඊළඟ ළමයි අයිස්ක්‍රීම් එක ටෝස් කරපු පාන් කන්න තියෙන්නේ තියලා ඒක දීලා ටෝස් කරපු පාන් එක නැත්නම් ඉස්සෙල්ලා හපන්න වෙලා ළමයි හල බලමු රසයි
ස්ක්‍රීම් එක වැනිලා ළමයි. අවුලන්නේ. ඒක ෂේ. ඔන්න ඕම තමයි ළමයි මම චැලෙන්ජ් එක බාරගත්තේ. ඉතින් ඔයාලත් ගෙදර ඉන්න ගමන් try කරලා බලන්න. ඉතින් මැරෙන්නේ නැහැ නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම මට නම් දැන් අප්පිරියයි ළමයි අරලා එක එක කැම જાති කාලා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. ඇත්තටම මම එන ආසාවෙන් මේක කරේ. මොකද මම ගොඩක් ආසාවෙන් හිටියේ මේක කරන්න. ඉතින් ලස්සන වීඩියෝස් ආය මගේ YouTube channel එකෙන් අරන් එනකම් මුලින්ම sorry ඔයාලට තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද මම හැමදාම වගේ වීඩියෝ එක පටන් ගත්තී තෑන්ක්ස් කරන ඕන අද මට ඇත්තටම අමතක වුණා ළමයි. sorry. ඉතින් ඇත්තටම මගේ YouTube channel එක subscribe කරපු යාළුවෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාත් එක්ක ඉන්න යාළුවෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වීඩියෝ එක මගේ official වීඩියෝ වගේ නොවුනට මම ඉතින් මේ වීඩියෝ එක අන්තිමටත් රටහින බලාපොරොත්තු ඉන්න යාළුවෝ හැමෝටම ඒගොල්ලොන්ගේ හින සාර්ථක වෙලා හොඳ රටකට ගිහිල්ලා යාළුවගේ ෆියුචර් එක හදාගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න. Thank you for watching. Bye bye.